දන්නවද මිනිස්සු ඇයි මානසික ලෙඩ වෙන්නේ කියලා? දන්නේ නැහැ නේද? හරි. එහෙනම් මේ කතාව අහගෙන ඉන්න. ඔයාට කවදම හරි දවසක හිතලා තියෙනවද හොඳටම කිලිටි වුණු පාරේ ඔහේ කියවින්න බලාගත්තුවත බලාගෙන ඉන්න මිනිස්සුන්ට අපිට වගේම ජීවිතේ ලස්සන කාලයක් තිබිලා ඇති කියලා? මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින් මුන්මන්තකය වෙන්නේ නැහැ. ජීවිතේ මුහුණ දෙන নানা ප්‍රකාර ප්‍රශ්න හැලහැප්පීම් එක්ක තමයි කෙනෙක් උන්මන්තක වෙන්නේ. හිතවල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට, ගෙදර යනකොට ඔයාට අඩුම ගානේ හිනාවකින්වත් පිළිගන්න කෙනෙක් නැති වෙනකොට, හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදා ගන්න කෙනෙක් නැති වෙනකොට, ඒ වගේම සමාජයෙන් දිගින් දිගටම දරා ගන්න බැරි තරම් විවේචනය ලැබෙනකොට, එයා වෙනුවෙන් කිසිම කෙනෙක් නැහැ කියලා එයාටම දැනෙනකොට, එයාට අහුම්කම් දෙන්න මේ ලෝකේ කවුරුත් නැති වෙනකොට, කෙටියෙන්ම කියනවා නම් තමන් තනි වෙලා කියලා තමන්ටම දැනෙනකොට, નિરાයාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයෝ වෙනවා. පුළුවන් උපරිම කාලයක් හයියෙන්ම අල්ලගෙන දරාගෙන හිටියත් සමාජයේ ඉස්සරහා හරිම ලස්සනට hina වෙලා හිටියා. යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත් එක්කෝ එයා උන්මන්තකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කර ගැනීම. ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් 10 වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න එපා. ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට අහුම්කම් දෙන්න. ඒව මග හරින්න එපා. එක වචනකින් හරි ඔයා එයා එක්ක ඉන්නවා කියලා එයාට දැනෙන්න අරින්න. තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම වළක්වා ගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවි.